අයිබෝන් මොකට බොහොම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද පෙන්නන්නේ මේ මගෙත් එක්ක ඉන්න යාළුවා සමහරුන් නම් මුල දැක්කම කොහොමද දන්නේ කෙනෙක්. දැන් නම් අපිත් එක්ක අප්ඩේට් වෙලා අපිත් එක්ක එකතු වෙලා පුරුදු ගාලා දැන් අපිත් එක්ක මේ අපි දාලා යන්න බැරිපත් අපිත් එක්ක යාළුවලා ඉන්න කෙනෙක්. මෙයා තමයි අර පහුගිය කාලේ කාල සීමාව පුරාම කතා වුණේ අඩි ගානක දිනක් ඇතුළත දවස් ගානක් නිරාහාරව ඉඳලා කොහොම අමාරුවෙන් බේරගත්ත මේ අපේ සුරතක් පුස් යාළුවා. මෙයාගේ තත්ත්වය ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක අපි අතට ක්‍රියේට් කරමු කියලා තීරණය කරේ. එයා ඉතාම හොඳින් අපිට තේරෙන කොහොමද ගැටලු වල කල්පිත හිටියා. යම්තුල මෙයාගේ තුවාල පිටපා මම හිතන්නේ තුවාල වෙන්නේ නැත්තේ ඒ ඉදර කරනකොට හරිය නැත්නම් කටියේ රණ්ඩු වෙනකොට හරිය මොනවා හරි ඒක මොනවා හරි මම කියන්නේ වෙකින්න මේක ලොකු මට්ටමේ තුවාල තිබුණා. ඒ වගේම තමයි මෙයාගේ අපිට යම් ගැටලුවක් වෙලා තියෙනවා මෙයාගේ S2 සුදැවිල්ල. ඒ කියන්නේ මෙයා සාමාන්‍ය වශයෙන් අපිට පාර්ශලි බ්ලයින්ඩ් කෙනෙක්. ඒ කියන්නේ හරියට පාර හොයා ගන්නවත් මෙයාගේ ඉන්න තැන කොහෙද මෙයා ඉන්නේ කොතනද මෙයාට කොහොමද යන්නේ කියලා පාර හොයාගන්න බැරි කෙනෙක්. ඉතින් මේ වගේ ඇස් පෙනෙන්නේ නැති බොහොම අහිංසකෙක් තමයි මේ විඳක වැටලා හිටියේ. දවස් ගානක් නිරාහාරව මම හිතන්නේ වඩේ පත්තුන් ආදරය කරන ආදරේ මිනිස්සුන්ට මෙයා කෑ ගහනවා විඳින්න කතා කරනවා එළියට ගන්න කියලා කෑ ගහනවා. ඒ හඬ ඇහිලා තමයි මේ කට්ටිය ඉදිරිපත් වෙන්නේ. ඉතින් එයා මේ රෙස්කියු කරගෙන මේක අපිට හොස්පිටල් එකට ගේනකොට මෙයා අපස්සෙන් මොකද ස්ට්‍රෙස් වෙලා හිටියේ ඊට අමතරව එයාට ආදරය කරන කෙනෙක් එයාට කවුරුත් එයාත් එක්ක ඒ වෙලාවෙ හිටියේ නැහැ ස්ට්‍රෙස් වෙලා හිටියේ ආගම මොඩර්න් කුස්තෝනල් පක්වෙ හිටියේ සමහර විට නිරාහාර වෙන්න තුලින්ද සමතුරත් එක්ක මේ යම් කාල සීමාවක් පිට නිසා වෙන්න ඕනේ කෑම කන එකෙන් ගොඩක් අඩු කරලා තිබ්බේ ඊට පස්සේ ඉක්මනින්ම පවුඩ දැන් දින කීපයක් ප්‍රතිකාර කරා ඒ ප්‍රතිකාරات එක්ක අපි කරපු බ්ලඩ් ටෙස්ට් ඉක්සමයි නම්තර මෙයාට අදාළ ඒ පරීක්ෂා එක්ක මෙයා දැන් සෑහෙන සුවතටපත් වෙලා ඉන්නවා. මෙයා දැන් කෑම කන එක ආරම්භ කරලා තියෙනවා. කැප්සූල් සොඳ කන්න පටන් අරගෙන ඉන්නවා. හොඳට දුවල දඟලලා සාමාන්‍ය ජීවිතේට පුරුදු වෙමින් ඉන්නවා. හැබැයි ඉතින් අපිට යම් කිසි බාධකයක් තියෙනවා මෙයාගේ S2 සම්බන්ධයෙන්. S වලට අපි ප්‍රතිකාර පටන් ගන්න තියෙනවා. නමුත් සුද ඇවිල්ලා අපි කියන්නේ කොමිලොකැසිටිස් කියලා S වල එන සුද ඇවිල්ලා තියෙනවා. ඒ සුදා එන එකත් එක්ක මෙයාට සමහර විට ඉදිරි ජීවිත කාලයේ මෙයාට S2 බලලා විතරක් නෙමෙයි කන් වලින් ශබ්දත් අහලා එයාගේ සෙන්සර්ස් වලින් අපි මොන දිනන්නේ සංවේදී කොටස් වලින් අපේ තියෙන දේවල් ටික සෙන්ස් කරගෙන තමයි යන්න වෙන්නේ. S2 බලලා විතරක් තීරණයක් ගන්න තරම් ඉතාම පැහැදිලි දෘෂ්ටියක් එන්න වෙන්නත් පුළුවන්. තාවකාලිකව එයාට මොකද එයාගේ ඇහි සුද ඇවිල්ලා තිබ්බ කාල සීමාව වැඩි හින්දා අපිට සමහර විට මෙයාගේ S2 බේර ගන්න එක 100%ක්ම කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අපි ඖෂධයක් කරනවා. ඒ සම්බන්ධව තවල වෙනවත් කරයි බව වයරනේ අන්නේ අපිට අපිට හොයන්න උදව් කරන්න අපිට non surgical procedure එකක් විදිහට ඔපරේෂන් එකක් කරන්නේ නැතුව මෙයාගේ S2 බේර ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි උත්සාහ කරමු. මෙයා මෙච්චර මෙයාට අල්පෙන් ජීවිතයක් ලබා දුන්න උකට්ටිය මෙයා බව එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. හැමෝම තමයි මෙයාට අල්පෙන් ජීවිතයක් ලබා දුන්නේ. ඒ ලබා දුන්න ජීවිතේට අපි අලුත් අර්ථයක් එකතු කරගන්න S2 එකක් හොඳ කරගන්න අපි try කරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මට කියන්න පුළුවන් මෙයා හරිම ටොපික් එකට බොහොම සුළුයි මේ ටිකේ ඉන්නවා අපිත් එක්ක මේ වෙත් ගායතනයේ බොහොම සුළුයි.